මම ආචාර්ය අජන්ත පෙරේරා. අත වශයෙන්ම හෙට දිනේ ඉන්දියානු අගමැති මෝදි මහත්මයා ලංකාවට පැමිණීම ගැන අපි සතුටු වෙනවා. මොකද රටවල් දෙකක් අතර ඒ තියෙන ජාත්‍යන්තර සබඳතා ගැන අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා, සතුටු වෙනවා. මම විශේෂයෙන් කියන්න ඕනේ මමත් අවුරුදු දෙකක්ම ඉන්දියාවේ ඉස්කෝලේ ගිය කෙනෙක්. ඒ නිසා ඉන්දියාව කියන රට අද ලෝකයේ අරගෙන තියෙන ඉහළ මට්ටම අත වශයෙන්ම ඉතාමත්ම ප්‍රශංසනීයයි. එතකොට අපි දකින දේ තමයි ඉන්දියාවේ මේ තරම් ඉහළට ආර්ථිකයේ දියුණු වුණත් පරිසරය හොඳින් ආරක්ෂා කරගෙන යනවා. අද ඉන්දියාව දිහා බැලුවොත් එහෙම ඉන්දියාවේ අලි මැරෙන්නේ ඕනනම් 3 දෙනෙක් 4 දෙනෙක් අවුරුද්දට. නමුත් ලංකාවේ 2024 අලි 498ක් මැරුණා. ඒ කියන්නේ පොඩි රටක අලින්වත් පාලනය කරගන්න බැරි තත්ත්වයකට අද අපි ඇවිල්ලා ඉන්නවා. එතකොට මගේ ඉල්ලීම තමයි මෝදි මහත්මයාට මේ පණිවිඩය දෙන්න කියලා තානාපතිතුමාට තමයි ලියුම බාර දුන්නේ. ඒ ලියුමේ බලාපොරොත්තුව තමයි ඔහු මේ රටේ පාලකයන් මුණ ගැහෙන්න ආවහම ඒ පාලකයන්ට කියන්න කියනවා. ඒ පාලකයන්ට අදහස් දක්වන්න කියන එක මේ අලි මැරෙන එක නවත්තන්න ක්‍රමවේද තියෙනවා කියන එක. අපි දැන් අද වනජීවී දෙපාර්තමේන්තුවේ කිසිම පිළිවෙලක්. අද වනජීවී දෙපාර්තමේන්තුව අත වශයෙන්ම අලි කියන જાතියක් ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. අද වනජීවී දෙපාර්තමේන්තුව රිලව් ප්‍රශ්නයක් කරගෙන ඉන්නවා. ඒ නිසා අද අපේ බලාපොරොත්තු විදේශයෙන් එන අයගෙන් අපි අපේ රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් ඉල්ල ගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ නිසා විශේෂයෙන් මේ ගැන කතා කරන්න කියලා කිව්වා. ඒ වගේම අපි තව දෙයක් තමයි අපි කියන්න ඕනේ දෙයක් මේ වෙලාවේ ලාල්කාන්ත මහත්මයා ඉතා ඕනෑකමින් ඉන්නවා රිලව් ටික ගිහිල්ලා දූපතකට දාලා අත පීදාගෙන කියන්න දැන් රිලව් ටික ඉන්නේ දූපතකට මම ඡන්ද ඉල්ලන්න යන්නේ නෑ දූපතට මොකද රිලව්න්ට ඡන්ද දෙන්න බැරි හින්දා උන් ටික ගාල් කරලා අපි කියලා තියනවා කියලා. නමුත් අපි දන්නවා හොඳටම මේ රිලව් ටික ගිහින් දාලා කරන්නේ උන්ව මරලා දාන එක. කන්න කෑම ටිකක් නෑ. ඉන්න විදිහක් නැහැ. අපි දන්නවා රිලව් කියන අයගේ තියෙනවා තමන්ගේ ප්‍රදේශයේ තමන් නායකයෝ. රිලව් ඉන්න ඒ අයගේ අතරෙත් නායකයන් ඉන්නවා. ඒ නායකයන් එකට ඉන්න කැමති නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම රිලව් මරාගෙන මැරෙන්න කියලා තමයි මේ ගිහිල්ලා දැන් දූපතකට දාන්නේ. කෑම ටික දෙන්න යන්නේ කෑම නෑලු දූපතේ. මේගොල්ලෝ පළතුරු එළවලු ගිහින් දානවලු බෝට්ටු වල. දැන් ওই ටික බලතුරු එළවලු ටික බෝට්ටු වලින් ගිහින් දාන්න යනවා රිලව්න්ට. ඒතර මේ රටේ මිනිස්සුන්ගේ එළවලු ගණන් ගියාම අවුරුද්දට එතකොට මේ මිනිස්සු බලන් ඉඳීද බෝට්ටු වලින් අරන් යනවා රිලව්න්ට දාන්න. මේවා බොරු කතානේ. මේක වෙන්නේ නැති දෙයක්. ඒ නිසා අපි ලාල්කාන්ත මහත්මයාට කියන්න යන්නේ මේ රටේ කාන්තාව ටිකක් එකතු වෙලා ලාල්කාන්ත මහත්මයාව ගිහිල්ලා ඔය දූපත අතාරින්න. මොකද වෙන කරන්න විකල්පයක් නෑ. අපි රිලවුන් අතරට අතාරිනවා ලාල්කාන්ත මහත්මයාට කාලා එන්න කියලා. මොකද ඒකට හේතුව දැනගන්න ඕනේ මේ පරිසරයත් එක්ක සෙල්ලම් කරන්න බෑ කියලා. ඔය රිලව් ටික මරන්නයි උත්සාහයක් ගන්න. අනිත් එක ඔය කමිටුපත් කරලා ඒ කමිටු වල ඉන්න ඇතැම් මහාචාර්යවරු ඔය රිලව් ගැන කතා කරන අය වලිගේ පාග කන්න අය. දැන් මේ වලිගේ පාග ගත්ත මහත්තුරු තමයි දැන් මේ තීන්දුව අරගෙන තියෙන. එතකොට අපි විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි මෝදි මහත්මයා ආවහම රටෙන් භාගයක් කියලා දෙන එක නෙමෙයි කරන්න ඕනේ. මේ රට සුවපත් කරන්න ක්‍රමවේද සකස් කරන්න ඕනේ. අපි විශේෂයෙන්ම කියන්න ඕනේ දේ ඒකයි. අපි දන්නේ නැහැ මොනවද අත්සන් කරන්න යන ගිවිසුම් කියලා. හැබැයි අනුර කුමාර දිසානායක මහත්මයාට යුතුයකමක් තියෙනවා මේ රටේ ජනතාවට විනිවිද භාවයෙන් කියන්න අත්සන් කරන්නේ මොන ගිවිසුම්ද කියන එක. මොකද මේ රටේ අපි දන්නවා අපිට තියෙන ලොකුම වටිනාම දේ තමයි කච්චති දූපත කියන එක. අපිට ඒක හම්බුනේ අත වශයෙන්ම දායාදයක් විදියට. අපි බලාගෙන ඉන්නේ මොනවද මේ රජය පොරොන්දු වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මෝදි මහත්මයා ඒම ලොකු සතුටක් අපිට. හැබැයි ඒ වගේම අපි කියන්න ඕනේ අපිට උමනාව තියෙනවා
මෝදි මහත්මයාගෙන් ගන්න ඕනේ ප්‍රයෝජනේ තමයි ජාත්‍යන්තර සම්බන්ධතාවල අපිට සමගියෙන් ඉස්සරහට යන්න පුළුවන්. අපි හිඟන්න වගේ ගිහිල්ලා අපේ දේවල් දීලා අර රත්තරන් බඩු උගස් කරනවා වගේ උගස් කරලා අපිට බෑ රට ඉදිරියට ගෙන යන්න. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති මේ ඊයේ අපි දැක්ක සිද්ධියක් යාල අබේ භූමියේ අලි එක අලියෙක් ජීප් රථයකට පහර දෙනවා. දැන් හිතන්න අද ඇයි ඒ වනාන්තරවල ඉන්න අලි පවා අද ඉන්නේ බොහොම අපහසුයෙන්. මොකද ඒකට හේතුව තමයි මේ ජීප් රථ පාවිච්චි කළා මේ විදේශිකයන් අරන් යන ඒ ජීප් රථ ගණනාවක් ගිහිල්ලා අලි යන පාරම ගිහිල්ලා උන්ට හිංසා කරනවා. ඒ හිංසා කරපු නිසා තමයි අලියා යන මාර්ගය වළක්වපු නිසා තමයි ඒ අලියා ඇත්ත වශයෙන්ම පහර දෙන්නේ. මොකද අපි දැනගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි යාල අබේ භූමිය විල්පත්තු අපි පාවිච්චි කරනවා නම් සංචාරකයන්ට කියලා කරුණාකර ඉන්න සතුන්ට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා අපි අද මෙතනට ආවේ අපිට පාලන බලයක් නැහැ. අපිට පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ. අද අපිට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වචනයක්වත් කියන්නේ නැහැ. එතකොට රාජ්‍යයක් විතරක් තවත් රජයක් එක කතා කරන වෙලාවේ වැදගත්ම දේ තමයි ඒ රටේ ඉන්න ඒ යම් විෂයට යම් කිසි උනන්දුවක් දක්වන පිරිස ඇවිල්ලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඕනේ. මම විශ්වාස කරනවා ඉන්දියාව අපේ රටට ගරු කරයි කියලා. මම විශ්වාස කරනවා ඉන්දියාව අපේ රටේ පරිසරයට ගරු කරයි කියලා. ඒ වගේම විශේෂයෙන්ම අර අදානි අපි දන්නවා සුලම් බලාගාරය එතනදී සල්ලි බලය නෙමෙයි අපිට ඕනේ පරිසරය ආරක්ෂා කරගත යුතු. ඒ නිසා කරුණාකරලා අපි ඉල්ලන දෙයක් තමයි මෝදි මහත්මයාගෙන් ඉල්ලනවා මේ රටේ පරිසරය ආරක්ෂා කරමින් කරන ව්‍යාපෘති පමණක් මේ රටට ගේන්න. ඔබතුමාගේ රට ඔබතුමා ලෝකේ බබලන රටක් බවට පත් කරා වගේම ඔබතුමා අපේ රටේ අපේ සමාජයට අපේ මිනිස්සුන්ට ගරු කරලා අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන සීන සැබෑ කරගන්න පරිසර හිතකාමී මිනිස් හිතකාමී අපේ අනාගත පරම්පරාවට හිමි දේ අහිමි නොකර කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෝදි ජනාධිපතිතුමාට සුබ ගමන් කියලා අපි ප්‍රාර්ථනා කරනවා.